ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙනද වගේම අදත් ඔන්ලයින් විත් නිලු මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් එන්නකෝ මගේ ලස්සන garden එකේ ලස්සන මල් ටිකක් බලන්න. හැමෝම මගෙන් අහලා තිබ්බනේ රෝස මල් ගැන. ඔන්න අද රෝස මල් ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි හදන්නේ. ඉතින් රෝස මල් කියන්නේ අපි හැමෝම ගොඩාක් ආස කරන මල් වර්ගයක් නේ. ඉතින් ගොඩක් අය කියන දෙයක් තමයි රෝස මල් කඩෙන් ගෙනාවට පස්සේදී ගෙදර පිපෙනකොට ඒ මල් පුංචි එහෙම නැත්නම් මල් පිපෙන්නේ නැහැ කියලා. මම අද ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි මේ හදන්නේ. ඉස්සෙල්ලාම කියන්න ඕනේ අපි පැලදවණකින් පැලයක් තෝරගන්නකොට ගොඩක් නිරෝගී පැලයක් එහෙම නැත්නම් සාරවත් විදිහට හැදිච්ච පැලයක් තෝරගන්න ඕනේ. ඊට පස්සේ ගෙදර ගෙනල්ලා ඔයාලා පස් මාධ්‍ය හදන විදිය මම ඔයාලට වීඩියෝ එක කියලා ඇති. මම ආයෙම කියන්නම්. ඔයාලගේ ගෙදර තියෙන මතු පිට පස් එක බොරළු තියෙන පස් එකක් නම් බොරළු අයින් කරලා පුළුවන් නම් හලලා වගේ මොකක් හරි දැලකින් වගේ හලලා ගන්න. එතනින් ගියාම කොහොඹත් අපිට ඕන වෙනවා. එතනින් ගියාම වැලි ඕන වෙනවා. අනිත් ඒ තමයි වියලි ගොම. ඉතින් මම පස් මාධ්‍ය හදන්නේ මේ විදියට. සමහරක් අය කොම්පෝස්ට් එකට කොහොඹත් මතු පිට පස් එකතු කරලත් හදනවා. ඒක ප්‍රශ්නයක් නෑ කොහොම කරත්. වියලි ගොම තෝරගන්න කොටයි කොහොඹත් තෝරගන්න කොටයි අනිවාර්යයෙන්ම හොඳට වියලි ගොම තෝරගන්න ඕන. කොහොඹත් ගන්නකොට කොහොඹත් වල ප්‍රමාණය ගොඩ දාන්න එපා. මොකද මේ මල් පැල කුණු වෙනවා කොහොඹත් එක වැඩි වුණාට පස්සේ. ඔය මිශ්‍රණ හතරම එකට කලවම් කරලා ඉවර වෙලා අපි ගෙනාපු රෝස පැලේ පොලිතින් එක අයින් කරලා යට ඒ කියන්නේ රෝස ගහ සම්බන්ධ වෙන පෝච්චියට සම්බන්ධ වෙන යට පස් කොටස රෝස පැලේ අඟල් 3ක් 2කමාරක් විතර ගලවලා අයින් කරන්න. මොකද එතන පොලිතින් එකට හිර වෙලා ඒ පස් ටික හිර වෙලානේ තියෙන තද වෙලානේ. එතකොට අර මූල පද්ධතිය විහිදිලා පෝච්චිය දුවන්න බැරි වෙනවා. ඒ නිසා පෝච්චියේ හිටවන්න ඉස්සෙල්ලා අර යටම තියෙන පස් කොටස පොලිතින් එකේ තියෙන ගලවලා පොඩ්ඩක් අයින් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා අර හදාගත්තු පස් මිශ්‍රණයම කොටසක් සාමාන්‍යයෙන් අඟල් 5ක 6ක වගේ කොටසක් පෝච්චියට දාලා තමයි ඊට පස්සේ අර මං කිව්ව විදිහට පැලේ හිටවන්න ඕනේ. ඊට පස්සේ ඒ හිටවන පැලයට පොහොර කියන්නේ පොහොර ජලය පස් බුරුල් කරන්න ඉඩ තියලා පෝච්චියේ තියෙනවනේ උඩ ඉඳන් බැලුවාම අඟලක් දෙකක් පහලින් ධාරයක් වගේ පෝච්චියේ අන්නේ ප්‍රමාණයට පස් එකතු කරන්න. ඊට අඩුවෙන් එකතු කරත් ප්‍රශ්නයක් නැහැ. මොකද ගොඩාක් පස් එකතු කරාම වෙන්නේ අපිට පෝච්චියට පොහොර දාන වෙලාවට එතනින් ගියාම පස් බුරුල් කරද්දී ඒ දේවල් කරද්දී අර කට කපලා කවදාකවත් මල් පෝච්චි වලට පස් පුරවන්න එපා. එහෙම වුණාම තමයි ගොඩක් මල් පැල සාර්ථක වෙන්නේ නැත්තේ. මොකද නිදහසේ හැදෙන්න ඒ මූල පද්ධතිය උනත් හැදෙන්න ඕන විදිහක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ පෝච්චියකට පස් පුරවද්දි මම ඔයාලට වීඩියෝ කීපයකම කියලා ඇති. උඩටම මේ පෝච්චියට පස් දාන්න එපා. එහෙම කරන්නේ නැතුව මම කිව්ව විදියට එහෙම හිටවන්න. ඊට පස්සේ ඔයාලා මේ රෝස ගහ දවස් 3ක් 4ක් විතර කියන්නේ අවුවක් වැටෙන්නේ නැති හේවන වැටෙන තැනකින් තියලා තියන්න. සාමාන්‍යයෙන් මම නම් කරන්නේ අපේ ගෙදර අගුව කොටස තමයි මම අලුතෙන් මල් පැලයක් ගෙනාවහම හිටවලා තියන්නේ. කියන්නේ මම දවස් 3-4ක් තියන්නේ අගුවේ කොටස. ඊට පස්සේ අවුවෙන් තියනවා. සාමාන්‍යයෙන් අවුවෙන් තියද්දි උනත් ජලය හොඳට පෝච්චියට දාලා ඒ ජල සම්පාදනය හොඳට කරලා ඒකලා තමයි අවුවේ තියන්න ඕනේ. මොකද වේලිච්ච ගතියට පෝච්චිය ගෙනහිල්ලා එහෙම තියන්න එපා. එහෙම වුණොත් එහෙම අර අවුවේ සැරට එකපාරට මල් පැලේ මැරෙන්න පුළුවන්. ඉතින් ඒවා ලොකු දේවල් නෙමෙයි. මල් හිටවන අය දන්නවා මේ ලොකු දේවල් නෙමෙයි ඔය දේවල්. ඉතින් එහෙම කරාට පස්සේ ඔයාලා ඒ මල් හිටවපු මල් වාජනේ එතරම් තියෙන්න දීලා කවදක හරි මලක් එයි කියලා එහෙම බලාපොරොත්තු වෙන්න එපා. දවසකට එකපාරක් වතුර දාන්න ඕනේ. ඒ මලක් දැන් අපි කඩෙන් එනකොට අනිවාර්යෙන් මලක් ඔකේ තියෙනවනේ. ඔය මල සාමාන්‍ය දුඹුරු පාට වෙලා මල කර වුණාට පස්සේදී මල අඟල් 2කමාරක් 3ක් විතර පහලින් කපන්න. කොයි වෙලාවකවත් ගස්වල කටු කප්පාදු කරද්දී ඔයාලා බය වෙන්න එපා. මේ ගහ මැරෙයි කියලා බය නැතුව අනිවාර්යයෙන්ම අතු කප්පාදු කරන්න ඕනේ.
රෝස මලට අඟල් 3.5ක් පහලින් ඒ කියන්නේ ගහ අර මේ නිකන් අර පතුරු ගහනවා වගේ වෙන්නේ නැති වෙන්න එකපාරටම කතුරකින් මලත් එක්ක පල්ලෙහායින් කපන්න. එහෙම කපලා සාමාන්‍ය විදියට පොහොර ටිකක් දාන්න. දැන් මම වියලි ගොම පොහොර දානවා කියලා මම කියනවා ඔයාලා හැමෝටම ගොම දාන්න කියලා. සාමාන්‍යයෙන් මල් වලට දාන පොහොර වර්ග තියෙනවනේ. දැන් ඔය උදාහරණයක් විදියට යාරමිලා එහෙම දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම එහෙම දාන්නේ නැහැ. මම දන්න අය ඉන්නවා යාරමිලා කොම්ප්ලෙක්ස් එකයි ටාගට් එකයි එකට කලවම් කරලා තියාගෙන එයාලා පොඩි ප්‍රමාණයක් පෝච්චියේ ගහේ ඉඳන් ඒ කියන්නේ පෝච්චිය දාර වටේටම පොඩ්ඩක් පස් ටික බුරුල් කරලා දාලා ඊට පස්සේ පස් කොටසකින් ඒ ටික වහලා වතුර දානවා. ඒකත් සාර්ථකයි කියලා මම දන්නවා. ගොම තියෙන කෙනෙක් නම් වියලි ගොම ටිකක් හොඳට කුඩු කරලා පිටි වගේ වෙන්න අර විදිහටම දාලා වතුර දාන්න. මේ ඒ ටික තමයි කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම මල් ආවට පස්සේ රෝස ගහ කප්පාදු කරනවා. අනිත් එක රෝස ගස් හෙවණ තියන්නත් එපා. හෙවණ තමයි ගොඩක්ම ප්‍රශ්න වෙන්නේ. මොකද රෝස ගස් වලට අවුව ඕනෙමයි. එහෙම කරලා බලන්න ඔයාලා මල් එනවද නැද්ද කියලා. අනිවාර්යයෙන්ම මල් එනවා. මොකද මම මගේ අත්දැකීමෙන් කියන්නේ මම මුල් දවස්වල ඒ කියන්නේ මල් පිපෙන මල් වලට මම කියන්නේ ගොඩාක් කාලෙක ගත කරපු කෙනෙක් නෙවෙයි. මම ඉන්ඩෝර් ප්ලාන්ට් තමයි මගේ මුලින් ඉඳන් වීඩියෝ බලන අය දන්නවා. මම ඉන්ඩෝර් ප්ලාන්ට් තමයි කිචන් එකේ තියලා මම ඉස්සෙල්ලම වීඩියෝ කරේ. ඊට පස්සේ තමයි මට ආස හිතුනේ පිපෙන මල් හිටවන්න ඕනි කියලා. ඊට පස්සේ මම රෝස ගෙනහල්ලා හිටවුවා. හරි ගියේ නැහැ. රෝස පැල කීපයක් මං ගෙනාවා. සාර්ථකුන්නේ සමහරක් එව්වා දිලීරයක් වගේ හැදිලා මැරුණා. ඊට පස්සේ තමයි මම වීඩියෝ ඇත්තටම YouTube එකේ වීඩියෝ බැලුවා. මම ඔයාලට මේ හැමදේම කියන්නේ ප්‍රායෝගික අත්දැකීමෙන් වුණත් මම ඒ අත්දැකීම ගන්න කලින් මම මේ දේ දැනගත්තේ YouTube channel එකෙන්. ඉතින් ගොඩක් අයගේ channel තියෙනවා රෝස සම්බන්ධව ඔයාලට වීඩියෝ එකක් සර්ච් කරාම ගන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම කවුරුත් මොන විදිහෙන් කිව්වත් ওই ටික තමයි වෙන්න ඕනේ. රෝස ගහකට හරියකට ඒ ටික කරනවා නම් රෝස මල් ගන්න පුළුවන්. ඇත්තටම ඔයාලා ওই වීඩියෝ වල දකින්න ඇති මගේ රෝස ගස්වල මල් පුංචි මල් නෙමෙයි ලොකු මල්මයි එන්නේ. ඒ කියන්නේ මම කඩෙන් ගේනකොට ගන්න මල් ප්‍රමාණෙම ලොකු මල් තමයි එන්නේ. ගොඩක් අය කියන දෙයක් නේ. කඩෙන් ගේනකොට මල් ලොකුයි. ගෙදර ආවහම චූටි මලක් බේබි රෝස මලක් වගේ මලක් පිපෙන්නේ කියලා. ඒකට හේතුව තමයි මම අර ඔයාලට කිව්වේ ගහ ගෙනල්ලා ඉවර වෙලා ඔය කොහේ හරි තියලා තියෙනවා. කවදක හරි තව මලක් පිපෙනකම්. එහෙම කරන්න එපා. අනිවාර්යයෙන්ම රෝස පැලේ කප්පාදු කරන්න ඕන මල් පර වුණාට පස්සේ. අපි මොන ගහකින් වුණත් පළදාවක් බලාපොරොත්තු වෙනම් කප්පාදු අනිවාර්යයෙන්ම කරන්නම ඕනේ. ඒක 100%ක්ම කරන්න ඕන දෙයක්. සාර්ථක විදිහට මලක් බලාපොරොත්තු වෙන්න නැත්නම් ඉතින් ඔය කවදක හරි අර මල පර වෙලා නටු ගිහිලා තිබිලා ගහ බාල වෙලා ඔක්කොම වෙලා කොහෙන් හරි පොඩි අතු කැල්ලක් දාලා රිකිල්ලක් දාලා එකෙන් එන පොඩි පොහොට්ටුවකින් එන චූටි මලක් තමයි අර ඔයාලා කියන විදිහේ මේ ඔය එන පොඩි මල. ඉතින් මල් කිව්වහම හැම ගහකටම වගේ අනිවාර්යෙන් කප්පාදුවයි පොහොර ටික නිසි වෙලාවට ජලය ඒ වගේම හිරු එළිය. ඔය දේවල් අනිවාර්යෙන්ම ඕනේ. ඉතින් ගොඩක් අය කමෙන්ට් කරලා අහලා තිබුණා රෝස වලට දාන පොහොර මොනවද? රෝස ගැන වීඩියෝ එකක් කරන්න කියලා. මම ගොඩාක් පැල හිටවන වීඩියෝ මගේ පහුගිය වීඩියෝ වල තියෙනවා. ඔයාලා බලන්න. ඉතින් ඔයාලත් එක්කම මම බෙදාගත්තු මේ වීඩියෝ වල මේ වෙනකොට මල් පිපිලා තියෙනවා. ඔයාලට මතක ඇති මම දෙසැම්බර් මාසේ 31 වගේ මගේ අර බේබි ඩේලියා පැලේ හිටෙව්වේ කපුරු ගහ කප්පාදු කරපු දවසේම. ඉතින් මේ වෙනකොට බේබි ඩේලියා ගහේ ලස්සනට මල් පොහොට්ටු තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මාසයක් වගේ වෙන්නේ හිටවලා. ඉතින් මාසයක් වගේ වෙනකොට ලස්සනට මල් අලුතෙන් අතු දාලා ගහ සරුවට හැදිලා තියෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ ගහක් ගෙනහල්ලා හිටවලා ඒක කොහෙන් හරි තියලා ඒකෙන් මලක් එයි කියලා බලාපොරොත්තුවෙන් මල් හදන්න එපා. කාලයක් මල් ගහට වෙන් කරන්න කියලා මම කියන්නේ නැහැ කාලේ. නමුත් මල් ගහ වෙනුවෙන් චූටි කාලයක් හරි වෙන් කරන්න ඕනේ. ඒක මේ පැය ගණන් දවස් ගණන් ගත කරන කාලයක් නෙවෙයි චූටි කාලයක්. ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම අපි කැප කරන්න ඕනේ අපිට සාර්ථක මල් පඳුරක් සාර්ථක මල් ටිකක් ගන්න නම් ඒ වගේ චූටි දේවල් ටිකක් තියෙනවා කරන්න. අනිත් දේ තමයි තව එක්කෙනෙක් අහලා තිබුණා මගෙන් බෝගන්විලා වලට දාන පොහොර මොනවද කියලා. බෝගන්විලා වලට එහෙම විශේෂ පොහොරක් දාන්නේ නැහැ. ඔයාලා ගොඩක් අය දන්නවා මම ගොම පොහොර තමයි තාමත් දාන්නේ. ඉතින් මට ගොම පොහොර කවදක හරි හොයාගන්න බැරි වෙන කාලයක හරි එහෙම නැත්නම් ඉස්සරහට වැහි කාලයක් ආවොත් මට ගන්න බැරි වුණොත් එහෙම මට රසායනික පොහොර වලට යන්න වෙනවා.
මම අනිවාර්යෙන් එහෙම වුණොත් ඔයාලට ඒ සම්බන්ධ වීඩියෝ එකක් ගේන්නම්. රසායනික පොහොරවලට ගියාම තියෙන අවාසිය තමයි රසායනික පොහොර ගහ බලාපොරොත්තු වෙනවා අපි සතින් දෙකෙන් දෙක හරි මාසෙන් මාසෙට හරි රසායනික පොහොර දානවා නම් ඒ ගහ ඒ විදිහට හුරු වෙනවා. රසායනික පොහොර වලට හුරු වුණාට පස්සේ තියෙන අවාසිය තමයි ඒක. හැබැයි ගොම පොහොර යදුවාම ගහකට ඒ ගොම පොහොර ටික බොහොම හිමිහිට තමයි ගහට උරාගන්නේ. මූල පද්ධතියට උරාගන්න. එතකොට ඒ ගොම පොහොර ටික උරා ගන්න කාල සීමාව මාස 3ක් විතර යනකම් අපිට 2ක් 3ක් යනකම් ප්‍රශ්නයක් නැහැ. ගහේ පෝෂණය තියෙනවා. එතකොට ඔය ප්‍රශ්නත් එක්ක මම හිතන්නේ රසායනික පොහොර වලට වැඩිය ගොම පොහොර ක්‍රමය සාර්ථකයි. හැබැයි සමහරක් අයට 100%ක් එක සාර්ථක නැහැ. ඒකට හේතුව තමයි සමහරක් පළාත්වල තියෙන පස. ඉතින් පළාතෙන් පළාතට අපේ පොළවේ පිහිටපු පස් වෙනස්. ඒක නිසා තමයි ගොඩක් පැලවලට සාර්ථක නැති දේ. ඉතින් මම හරිම වාසනාවන්තයි අතින් මොකද අපේ පොළව පස ඔයාලා දකින්න ඇති තක්කාලි වල වම්බුටු වල වුණත් මොනම දෙයක් වුණත් කිසිම පොහොරක් නැතුව අපේ පොළවට වතුර ටිකක් විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ලොකුම ප්‍රශ්නයකට තියෙන අපේ පළාතේ වතුර. ඉතින් නල ජලය තමා අපි අපේ පළාතේ අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඒකත් දවසකට දෙපාර එන වෙලාව අඩුයි. ගොඩක් දුරට දවසකට එකපාරක් වගේ තමයි වතුර එන්නේ. ඉතින් එහෙමයි කියලා මල් හදන්න නැතුව ඒක ප්‍රශ්නයක් කරගෙන ඉන්න අවශ්‍ය නැහැ. මොකද දවසකට එකපාරක් හරි ගහකට වතුර ටික දාලා ඒ ගහ බලා කියා ගන්න පුළුවන් නම් මම හිතනවා මේ ලොකු දෙයක් නෙමෙයි. රෝස ගහ නෙමෙයි මොනම ගහක්වත් ඇත්තටම අමාරු නැහැ. පහුගිය දවස්වල දකින්න ඇති මගේ කපුරු පෝච්චි 2-3ක් තිබුණා. මේ හරියට කපුරු මල්. ඉතින් ගොඩක් අය පිළිගන්නෙත් නැහැ. පොහොර දානවා ඇති කියලා කියන්නේ. ඇත්තටම මම එහෙම සල්ලි වියදම් කළා මේ මල් පැලයක් සල්ලි වියදම් කරලා ගේනවා තමයි. නමුත් මල් පැලේ ගෙනල්ලා ඒ ගහ මැරෙනකම් ඒකට සල්ලි යට කර කර එහෙම ඇත්තටම එහෙම ඕනේ. අපි කරන දේ සරල වෙන්න ඕනේ. සරල දේවල් වලට ගහකොළ උනත් පුරුදු කරගන්න ඕනේ. අනිත් එක සාරවත් පොළවක පස් ටිකක් තියෙද්දි ඉතින් අපි මොකටද තව තව පොහොර වර්ග මේවා හුරු කරගන්න. ඉතින් ඒක නිසා තමයි මම ගොම පොහොර වලටත් ගියේ. ඉතින් හැමෝටම ගොම පොහොර හරියන්නේ නැති නිසා තමයි මම අර විදිහට කිව්වේ. හොඳම ක්‍රමය හැබැයි ගහකට පොහොර හුරු කරගන්නේ නැතුව ඉන්න එක. ගහ කප්පාදු කරාම අනිවාර්යෙන් ගහට පොහොර දාන්න ඕනේ. ඒක අනිවාර්යමයි. මොකද ගහ කප්පාදු කරාම ගහට පෝෂණය ඕන පොහොර වතුර ටික ගහ කප්පාදු කරපු දවසේ ඒ වෙලාවෙම යොදන්න ඕනේ. හිරු එළිය ඕනේ. ඔන්න ඔය කාරණා ටික තමයි මම කියන්නේ ඕනම ගහකට මල් පිපෙන්න පළදාවක් එන්න ඕන සාර්ථක විසඳුම් ටික. ඉතින් එහෙම නැතුව මේ ලොකු දේවල් ඔළුවේ තියාගෙන අම්මෝ මල් වවන්න බෑ මට නම් වෙලාවක් නෑ මට ගෙදර වැඩත් එක්ක බෑ බබාලත් එක්ක බෑ එහෙම හිතන්න එපා. මේක මහා ලොකු වෙලාවක් යන වැඩක් නෙමෙයි. වෙලාවක් යන දෙයකට තියෙන්නේ අර මල් පැලේ ගෙනාවු දවසේ අර පස් මාධ්‍ය ටික හදාගෙන මල් පැලේ හිටවන ටික තමයි වෙලාව යන්නේ. අනිත් කිසිම දෙයකට මල් වලින් කියලා ඔයාලට වෙලාවක් එහෙම යන්නේ නැහැ. මොකද මේ එහෙම කාලය ගත කරන්න යන දෙයක් නම් අක්කර ගානක කරන්න ඕනේ. අපි පොඩි මිදුලක නෙමෙයි මල් පැල ටිකක් හිටවන්නේ. දැන් රෝස මගේ ළඟ රෝස වර්ග තියෙනවා මේ වෙනකොට වර්ග 4ක් 5ක් විතර. ඉතින් මම බලාපොරොත්තු වෙන ඉස්සරහට තව ලස්සන රෝස මල් පැල 10ක් විතර ගෙනහල්ලා පෝච්චි 10ක් විතර හිටවලා විවිධාකාර විදිහේ රෝස මගේ වත්තේ මගේ මිදුල හිටවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම එහෙම හිටවනවා නම් අනිවාර්යෙන් ඔයාලත් එක්ක වීඩියෝ එක ෂෙයා කරගන්නවා. ඉතින් ගොඩක් කතා කරා වීඩියෝ එක ඉවර කරන්නත් ඕනේ. මගේ අලුත් යාළුවෝ එකතු වෙලා ඉන්නවා නම් මාව subscribe කරන්න නැතුව මාව බලනවා නම් එයාලා හැමෝටම කියන්න මාව subscribe කරන්න. bell icon එක all දාලා තියාගන්න notification එකක් අනිවාර්යයෙන්ම වීඩියෝ එක දාපු ගමන් ඔයාලට හම්බ වෙනවා. ඉතින් එහෙනම් ගොඩාක් කතා කරා ගොඩක් දේවල් ඔයාලත් එක්ක බෙදාගත්තා. ආයෙම ඉක්මනටම අලුත් වීඩියෝ එකක් අරන් එනකම් මගේ යාළුවෝ හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමෙන් සතුටෙන් ඉන්න. ඉක්මනටම ආයෙ එන්න. බුදු සරණයි.